මේ ගමේ මං කැමති මිලන්දාරිය තමයි මු හොඳේ. බොරු කියන්න ඕනේ නැහනේ. ඈ දැන් අද කාලේ ඉලන්දාරි බං කැත්ත උදැල්ල අතට ගන්න ලැජ්ජානේ. දැන් අර අපෙත් උන් දෙන්නෙක් ඉන්නේ බං. මම මෙහෙ කොරටුවේ මේ කොට ඉන්නවා. උන් ගෙදරට වෙලා ෆෝන් එකේ කොට ඉන්නවා. කකුල් උඩ තියාගෙන. වැඩක් නැහනේ බං අපි දරුවෝ හැදුවයි කියලා. මුන් එහෙම නෙවෙයි මුන් දෙමව්පියන්ට උදව් කරනවනේ පේනවනේ. හා උඹට වරදින්නේ නැහැ පුතේ. හොඳේ දෙයියන්ගේ පිටයි. මං ගිහින් එන්න දරුවෝ. නම් මුගේ කැමති ඊළඟ ගතිගුණය ඔන්න ඕක තමයි. වැඩි හිටියන්ට ගරු කරන එක. ඒක මුගේ ලොකුවටම තියෙනවා හොඳේ. දැන් අපේ උන් පේන්නේ නැද්ද? අපේ උන් කුල් සාලේ තියාගෙන අඩිපුඩි ගහන්නේ. අම්මා තාත්තා ඉන්නවයි කියලා උන්ට ගානක් නැහැ. නෑ පුතේ කතා කරලා. උන් එහෙම නැහනේ. පෙරේදා මු කඩේ හන්දියේ කඩේ සිගරට් එකක් බිබී ඉන්න. මං එනවා දැකලා පස්සට කරලා හංග ගත්තා. මට පේනවා දුම යනවා මෙහෙම පිට. ඒ වුණා හංග ගත්තනේ. ඒ ගරු සරුව මුන්ගේ තියෙනවනේ. අපේ උන්ගේනේ ඕක නැත්තේ. නේ? එන්න පුතේ හොඳේ. දෙයංග බීට. ඈ? දෙයංග බීට තමයි දැන් ඉතින් කොහොමද? මට ඇත්ත කිය හම්මලේ ඈ ඇත්ත කිය. උඹ මොකක් හරි නරක වෙළඳාමකටවත් අත ගැහුවද? ඈ ඒ කිව්වේ අයුවේ ඔය කියන්නේ නීති විරෝධී මත්ද්‍රව්‍ය අනම්මන එහෙම මොන හරි දෙයකට උඹ අත ගැහුවද? අන්න බලන්න මනුස්සේ දියුණු වේගන එන්නකොට උඹලා හදන කතානේ ඉතින් ඔයනේ ටොප් නෑ එහෙම නෙමෙයි ෂේ එහෙම හිතන්න එපා. මෙහෙමනේ දැන් අදත් අරක්කු බෝතලයක් බොන්න විදියක් නැතිකමට මාත් එක්ක ජල බෝලයක් ගහන උඹ හරි දැන් ලබන සතිය ගන්නේ කියලා ෆෝන් බලනවා. ගෙවල් දොරවල් ඉර කඩම් බලන යාන වාහන බලන ඈ දැන් කොහෙන් අපේ නැති සල්ලි කොහෙන්ද බං ලබන සතියේ මං අහන්නේ ඈ උඹ නිදානයක්වත් හැරුවද එන සුද බං එහෙනම් කුලියර මිනිහක් කොම් මරුවද බලු කතා කියන්න බයකෝ මට ස්විප් එකක් ඇදුණා. අම්මපා ගියා උම්මපා හෙට යම මගෙත් එක්ක සල්ලි ගන්න යන්න. මම උඹවත් අතරින් නෑ හොඳේ. උඹත් කොහොම හරි ගොඩ දානවා මගේ එකා. සන්තෝසයි මල්ලි හොඳේ. අතුරුයි උඹට හරි ගියා කියන්නේ උඹට හරි ගියා කියන්නේ මට හරි ගියා වගේ තමයි බා. අතුරුයි උඹට හරි යනවා. මට හිතුණා එනම් හෙට උදේම කාටවත් අන්තුරු ගන්න බැරි වෙන විදිහට ලෙස්තිලා වරේ. ඒ මොකද ලොකරයි දිනුම් ගන්න යන්නේ එහෙම තමයි. නැත්තම් ඔය ටීවී එකේ වෙන්නකොට කේස් මට මං මේ මෙන්න මේ මෙන්න ඈ මේම උඹට අඳුරන්න පුළුවන්ද මාව බෑනේ මේ ඈ සුබිනේ අඳුරන්න පුළුවන් උඹට පුළුවන්ද අඳුරන්න බෑනේ මම මේ සුබිනේ එය
හරි හඳුරන්න බෑ ඒ මාම කාටවත් ඈ? එම හොඳයිනේ එම හොඳයිනේ එම මාම හොල්මන් වලට බය නැතේ යකෝ මන් දැන් මේ කනත්තේ අවුරුදු 20ක් මුර. උඹට වඩා ලොකු අයියලත් මේකට ආවා. හැබැයි මැරිලා. ඉන්නකම් විතරයි බම් මේ කෙරුම් ඔක්කොම. මරලා මොනව කරන්නේ? ඈ? හැබැයි මං අන්න අර ගේට්ටුවෙන් එළියට යන නම් පරාණ බයයි. මොකෝ ඕකෙන් එළියෙන්නේ ජීවත් වෙලා ඉන්නේ උන්නේ. ඕකුන් 7-5කට විශ්වාස කරා. උඹත් මේ මෙතෙන්ට වෙලා හරිද? බුහා ගගා පිස්සු නටන්න නැතුව. ගෙදර උන්ට හීනෙන් පෙනිලා හරි. පින් ටිකක් අනුමෝදන් කරවගෙන. ලබනාත්මත් හොඳ තැනක ඉපදෙන්න බලන්න. කොහොම අඩු වයසෙන් හැඳි ගෑවිලා යන්න තියෙන්නේ. තේරුණා? මං ඉන්න කාලෙත් පින් කරා Facebook දැම්මයි. Facebook නම් දාන්න බැරි වුණා මාමේ අන්න ඒකනේ බා. අනුමෝදන් වෙන්න නැහනේ. ඔය පින් කරලා Facebook දාලා ලයික් කොය වැටෙන තරමට කමෙන්ට් වැටෙන තරමට ෂෙයා වෙන තරමට තමයි පින් අනුමෝදන් වෙන්නේ. පින් කරලා Facebook දාන්න ඕන. උඹ මැරුණේ මක්ක වෙලා? කොරෝනා සීන් තමයි මාමේ අම්මට උඩු. මාර හොල්මනක් නේ. යකෝ කොරෝනා නිසා මැරුණා නම් මීටරේ දුරවත් තියාගෙන ඉන්න බෑ. යකෝ තුරුල්ලට වෙලා ඉන්න බල හොල්මන වගේ. කලින් කියන්න බෑ. යකෝ එහෙනම් මම මාස්ක් එකවත් දාගන්නවනේ. නැද්ද? නෑ මාමේ කොරෝනා සීන් කිව්වට කොරෝනා හැදිලා නෙමෙයි මැරුණේ යකෝ කොරෝනා හැදුන්නේ නැත්නම් තෝ කොහොමද කොරෝනා නිසා මැරුණේ? නෑ ඉතින් එතන නීති දවස් ටිකේ ගමේ බඩු මොනේ පෙවුනේ බඩු නෑ කිව්වට වෙනදට වැඩිය පෙවුනා